අද අපි කතා කරමු ලෝකේ තියෙන සුපිරිම කාබනික වගා ක්‍රමයේද ජදාම් ක්‍රමයේදී දිලීරනාශක හදාගන්නේ කොහොමද කියලා. අපි දැන් සෑහෙන දවසක ඉඳන් මේ කතාව කතා කරගෙන එනවා. අපි මුලින්ම කතා කරා ජදාම් ක්‍රමවේදී විදියට පස සකසන්නේ කොහොමද කියලා. ස්වභාවික ශුද්‍රජීවී දියර මිශ්‍රණයක් හදලා කොහොමද පස සකසගන්නේ සහ පාත් දාගන්නේ. ඊට පස්සේ අපි කතා කරා කොහොමද පොහොර අපේ වත්තේ පිටියේ කුස්සිය අයි කර දේවල් වලින් කොහොමද ලේසියෙන්ම සුපිරි දියර පොහොර හදාගන්නේ කියලා. ඊට පස්සේ කතා කරා කෘමිනාශක හදාගන්න විදිය. කෘමි පාලනය නේ. එතකොට ඒකත් ජදාම් වෙටිං ඒජන්ට් ඒ ගැන කතා කරා. දැන් අද අපි කතා කරන්නේ කොහොමද දිලීර පාලනය, දිලීරනාශක හදාගන්නේ කොහොමද කියලා. මේක ජදාම් ක්‍රමයේදී හදාගන්නේ සල්ෆර්. සල්ෆර් දිය කරගන්නවා. මේක දිය කරගන්න පාවිච්චි කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන අපි කෝසික් සෝඩා කියන්නේ. කෝසික් සෝඩා. කෝසික් සෝඩාට වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරාම නිපදෙන අතිවිශාල තාපයක්. ඒ තාපය පාවිච්චි කරලා සල්ෆර් දියර බවට පත් කරගන්නවා. මේක වැඩේ මේකේ තියෙනවා කරගන්න විදියක් තියෙනවා. ඒ සම්පූර්ණයෙන්ම අපි මුලින් ඉඳලම කතා කරමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. මේකට තව බැරල් එකක් ඕනේ. අපිට අර හොඳ බැරල් එකක් ඕනේ. බැරල් එක අර හොඳ හයි ශක්ති බැරල් එකක් කරනවා. මොකද මේක ලොකු හීට් එකක් ජෙනරේට් කරනවා. ලොකු උෂ්ණත්වයක් ජෙනරේට් කරනවා. ඒක නිසා ඔය කඩේ තියෙන ඔය හචා හුචා බැරල් ගන්න එපා මොනවත්. අර හොඳ අර හයිය ඒවා මේකේ ගන්න ඕනේ. මේ හොඳ හයියට ඔය තියෙන්නේ අර අර ඔය රසායනික ද්‍රව්‍ය ගෙනල්ලා පාවිච්චි කරපු බැරල් විකුණන්න තියෙන. ඒ වගේ ඒවා නැතුව අර අර පොඩාක් ලපටි තියෙන ඒවා ගන්න එපා. මොකද මේක එන රස්නේ සහ ඒක මේකත් එක්ක ගැටලු වෙන්න පුළුවන්. එතකොට මේ භාජනයට අපි පාවිච්චි කරනවා අ සල්ෆර්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට ඒ වගේම අපි පාවිච්චි කරනවා වෝල්කැනික් සොයිල්. ඒ කියන්නේ වෝල්කැනික් කිව්වොත් ගිනි කඳු වල පස් නේද? ඒ වගේ ඒකේ මේ මිනරල්ස් ඒ කියන්නේ ඒකේ තියෙනවා පෝෂණ ගුණය ගොඩකුත් තියෙනවා ගසට නම් වෙන පෝෂණ ගුණය. ඒ වගේම තමයි මේකේ ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. දිලීර නාශක කිරීමේ ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. ඒකම රෙඩ් ක්ලේ. රෙඩ් ක්ලේ කියලා කියන්නේත් ඒ වගේම මේ නිදි වලින් ගන්න පස් වර්ගයක ඒක සාමාන්‍ය පස් නෙමෙයි. ඒවා හරිම සියුම් පස්. පස් කිව්වට මේ නිකන් අපේ පොළොවේ තියෙන පස් වගේ නෙමෙයි. ඊට එහා එකක් මේක. ඉතින් මේ රෙඩ් ක්ලේත් පාවිච්චි කරනවා අපි. ඊට පස්සේ අපි ලුණු. අපි කැමරා ගන්න ලුණුත් මේකට පාවිච්චි කරනවා. මේවා එක එකෙන් කරන කාර්යභාරය ගැන අපිට ඉස්සරහට කතා කරන්න පුළුවන්. අපේ Zoom session වලට එන්න අපි හැමදාම කතා කරනවා. ඒතර අපි ගොවියෝ එකතු වෙනවා එක තැනකට නේද? ඒවට සම්බන්ධ වෙන්න. මේක වාණිජ ගොවීන්ටත් පුළුවන්. අපිට ගෙවතු කරන ගොවීන්ටත් පුළුවන්. අපි ඔක්කොම එක්ක වෙලා හිමිහිට යමු. මේක අර මේ බල්ලෝ බත් කෑවා වගේ අර තනින් නැතුව අපි එක පිළිවෙලකට තියෙන වැරදි ටික හදාගෙන අපි ඔක්කොම එකතු වෙමින් ඉස්සරහට යමු. මෙහෙමයි. ඉස්සෙල්ලා බැරල් එකක් ගන්නවා. මේ බැරල් එකට අපි දාගන්නවා සල්ෆර්. තව එකක්. මේක අපි ලීටර් 100ක මිශ්‍රණයක් හදන්න යන්නේ. මේ ලීටර් 100ට අපිට වතුර පාවිච්චි කරන්න වෙනවා. ලීටර් 82ක්. වතුර ලීටර් 82ක් පාවිච්චි කරනවා අපි. එතකොට මේ දාපු අපි අවශ්‍ය කරන මේ සල්ෆර් සහ ඒ ඔක්කොම එක්ක ලීටර් 100ක මිශ්‍රණයක් දියර අපිට එනවා. රයිට්. ඉස්සෙල්ලම සල්ෆර්. අර වාජනයේට සල්ෆර් ටික දාගන්නවා. එතකොට අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටික, කෝස්ටික් සෝඩා කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටික දාගන්නවා. එතකොට වෝල්කැනික් සොයිල් ටික, රෙඩ් ක්ලේ, ලුණු මේ ටික ඔක්කොම අපි භාජනයට දාගන්නවා. භාජනයට දාලා අපි අර දාන වතුරෙන් ඉස්සර ලීටර් 50ක් වෙන් කරගන්නවා. ලීටර් 83ක් නේ පාවිච්චි කරන්නේ. ලීටර් 50ක් වෙන් කළා මේ ලීටර් 50 එකවරම අර බැරල් එකට දානවා. ඒ මොකද එහෙම පොඩ දාන්න යන්න එපා. ලීටරේ 2 ලීටර් 10 15 දාන්න යන්න එපා. එකවර දාගන්න ඕනේ. මොකද එහෙම දැම්මහම අර ඔතන ප්‍රතික්‍රියාවක් පටන් ගන්නවානේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකේ ප්‍රතික්‍රියා කරලා ලොකු ප්‍රශ්නයක් ඉපදවනවා. ඒක දැම්මට පස්සේ මේක ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි ගන්න ඕනේ ලී පත්තක්. ලී මොකක් හරි උණ බම්බුවක් හරි මොකද පත්තක් තියෙනවා නම් අරගෙන අපි අර දාපු මිශ්‍රණය හිමීට කලවම් කරන්න ඕනේ. මේකේ අර මේ සල්ෆර් කුඩු තියෙනවා, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටික තියෙනවා. ඔය ටික හිමීට. හදිසි නෑ. කිසිම හදිසියක් නෑ. මේක පැය භාගයක් විතර යන වැඩක්. ඒතර අර වතුරත් රත් වෙනවා ඈ.
රත් වෙනවා. අනිත් එක අපි මේකේ තව එකක් මේකෙදී අපි අයි ප්‍රොටෙක්ෂන්ස් මේ ගොගල්ස් පාවිච්චි කරන්න. ග්ලව්ස් පාවිච්චි කරන්න. මාස්ක් එකකුත් පාවිච්චි කරන්න. ඒ මොකද මේකේ පුදුම රස්නයක්. මේක ලොකු හීට් එකක් ජෙනරේට් වෙනවා. ඒ වගේම තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපේ අතේ ගෑවුනොත් එහෙම අපි හිතනවා පිච්චෙනවා නේද? ඒ කොස්ටික් සෝඩා. ඉතින් මේකෙදි ඒ ආරක්ෂිත උපකරණ අනිවාර්යෙන් පාවිච්චි කරන්න. ඊට පස්සේ අපි අර මේක පත්තෙන් හිමීට අර තියෙන ඒවා අයින් කර අර තියෙන ඒවා කලවම් කර හදිස්සි වෙන්න එපා. කිසිම හිමින් සැරේ පාඩුවේ පැය භාගයක් විතර යනවා මේ වැඩේට. විනාඩි 30ක් විතර යනකොට මේකේ අර ටෙම්පරේචර් එක උඩරිම මට්ටමට ඇවිල්ලා ඊට පස්සේ පැය භාගයකට විතර පස්සේ ආයි පාරක් තරමක් අඩු වෙනවා. එතකොට මේ පැය භාගය යනකොට සාමාන්‍යයෙන් අපි හොඳට පත්තෙන් කලවම් කරා නම් මේ ටික ඔක්කොම දී වෙලා. ඊට පස්සේ අපිට පුළුවන් අර මේ ඩ්‍රිල් එකට දාන අපි JWA පාවිච්චි කරද්දී හැදුවේ ඩ්‍රිල් එකට දාන අර පොටි දිය කරන ඒ උපකරණය අරගෙන මේක හිමිහිට ඒකෙන් කලවම් කරන්න පුළුවන්. ඒතර මොනවා හරි පොඩ්ඩක් හරි දියනවා ඉතුරු වෙලා තිබ්බනම් මේකෙදි ඒ ටිකක් දිය වෙනවා. විනාඩි 5ක් 10ක් විතර හිමිහිට පරිස්සම් වෙන්න. මොකද මේක මුලින්ම පාවිච්චි කරන්න එපා මේ ඩ්‍රිල් එහෙම. මුලදී ලොකු හීට් එකක් ජෙනරේට් වෙනවා. අර පත්තෙන් විතරයි අපි ඒක කලවම් කරන්නේ ලී පත්තෙන්. පැය භාගයක් විතර ගියාට පස්සේ තමයි ඒ ටික කලවම් වෙලා අන්තිම පොඩ්ඩක් හරි තියෙනවනම් ඒකත් ලොකු වේගකින් කරකවන්න එපා. අපිට රුස් කාලා ආවොත් එහෙම හරිය නටන වතුර තියෙන්නේ ඇතුලේ. අපිට කරදරයක් වෙන්න පුළුවන්. හිමිහිට අර මේ ඩ්‍රිල් එකට මේක දාලා හිමිහිට ඒක කලවම් කරගන්න. පත්තෙන් කලවම් කළා. පැය භාගයක් විතර දැන් ගිහිල්ලා තියෙන්නේ. හොඳටම මේ දීවලා තියෙන්නේ මේ වෙනකොට. ඒවා තමයි ටෙම්පරේචර් එක උඩරිම මට්ටමට නැගලා දැන් බැහැගෙන යන ලකුණු තියෙන්නේ. තාමත් ඒවට ලොකු උෂ්ණත්වයක් තියෙනවා. හරි පරිස්සම් වෙන්න ඕනේ. කිසිම කෙනෙක් මේ හදිසි වෙන්න එපා මේකෙදි. බොහොම හිමින් සීරු මාරුවට මේ පැය භාගයක් විතර ගියා මට. පැය භාගයක් කියලා දාමුකෝ හරියට. මම පත්තෙන්ම හිමින් සැරේ කූරු ගෑවේ. ඊට පස්සේ අපි දැන් මේකට ලීටර් 50ක් දාගත්තේ. මම ඊටර ලීටර් 32 දාගන්න යන්නේ. ඒ ලීටර් 32 දාගන්න කලින් මම මේ අර මේ ඩ්‍රිල් එකට හයි කරපු අර පොටි මික්සර් එකකිනුත් විනාඩි 10ක් විතර මේක කලවම් කරගන්නවා. මේකේ මම හිමින් සැරේ විනාඩි 10ක් විතර කලවම් කරලා මේකේ තව එකක් මේක ඉස්සෙල්ලාම පාවිච්චි කරන්න එපා කොයි වෙලාවක. මොකද අර පැය භාගයේ අපි අර අතින් මේව කරේ ඒක හදිසි වෙන්න එපා. හරිම දැඩි උෂ්ණත්වයක් එනවා මේකේ. මේ වගේ උපකරණෙන් පාවිච්චි කරන්න එහෙම ලොකුවට මේක කලකන්න ඕනෙත් නැහැ. හැබැයි ආරක්ෂිත ප්‍රශ්නක් තියෙනවා. ඒ මොකද දැඩි උෂ්ණත්වයක් තියෙන්නේ. ඒකෙන්ද මේක දැන් තරමකට උෂ්ණත්වය ඉහළ නැගලා දැන් මේ උපරිම මට්ටමින් බැහැගෙන යමින් තියෙන විනාඩි 30ක් ඇතුළත. ඊට පස්සේ තමයි අපි විනාඩි 10ක් මේකේ කලවම් කරන්නේ. තව මොනවා හරි තිබ්බොත් දියවෙච්ච නැති පොඩි පාටිකල්ස් හරි මේකේ දිව සම්පූර්ණයෙන් දියවෙනවා. විනාඩි 5ක් 10ක් කලවම් කරලා ඉවරයි. පරිස්සම් වෙන්න තාමත් හරියට නැහැ. මේ තියෙන්නේ අපි දැන් ඩ්‍රිල් එකෙනුත් විනාඩි 10ක් විතර කලවම් කරාට පස්සේ මේකේ උෂ්ණත්වය තරමක දැන් අඩු වෙලා තියෙන්නේ. දැන් සම්පූර්ණයෙන් ඔක්කොම වගේ දී වෙලා තියෙන්නේ. තිබ්බේවා සේරම මේ කැටුමක් නැහැ සේරම දී වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඉතුරු ලීටර් 32 මේකට දාගන්නවා. ලීටර් 50ක් දැම්මා. දැන් 32ක් දැම්මා. වතුර ලීටර් 82ක් දැම්මා. ඒතර මේවා ඔක්කොමත් එක්ක මට දැන් ලීටර් 100ක් තියෙනවා මෙතන. මම මේක ආයෙ පස්සෙන් පොඩ්ඩක් කලවම් කරනවා. දෙවෙනි පාර වතුර ලීටර් 32 දැම්මට පස්සේ පස්සෙන් කලවම් කරලා පියන වහලා අරන් තියනවා පැය 24ක්. පැය 24ක් කරන් තිබ්බට පස්සේ අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් මට්ටමට. දැන් මේකෙත් දැන් මේ හරි කියන්නේ මේ සම්පූර්ණයෙන් දී වෙලා තියෙන්නේ. දැන් බැලුවත් අපි හැබැයි මේකේ දැන් මේ කළු පාටක් වගේ තියෙන්නේ. අපි අර දැම්මා වොල්කනයික් සොයිල් දැම්මා. එතකොට වෙන අපි මිනරල්ස් නේද අපි පැකට් දෙකක් දැම්මා. ඒ ඔක්කොම නිසා තමයි
මෙන්න මේක දැන් කළුවට පේන්නේ. මේක හැබැයි පැය 24ක් තියෙනකොට මේ ඔක්කොම පල්ලෙහාට බහැලා මේක හරි ලස්සන රතු පාටක් එනවා. අපි බලමු. ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් පැත්තකට කරලා තියන්න. පැය 24ක් යනවා. පැය 24ක් යනකොට මේක ලස්සනට අර සෙඩිමන්ට්ස් තියෙන ඒවා පොඩ් බිමට බැහැලා ඒ දියරය හොඳට වැහැදෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක පාවිච්චි කරන්න දිලීරනාශකයක් විදිහට සුපිරි දිලීරනාශකයක්. ඒතර මේක අපිට කලවම් කරන්න පුළුවන්. අපි JWA ජදාම් වෙටිං ඒජන්ට් කියලා හදුවේ කෘමිනාශක. ඒවා එක්ක එකට කලවම් කරලා පාවිච්චි කරන්න පුළුවන්. මේ ඔක්කොම කරන් යන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ඉස්සරහදී සම්පූර්ණයෙන් පැහැදිලි කරන්නම් කොහොමද මේක මික්ස් කරන්නේ, කොහොමද ඒව හදාගන්නේ කොහොමද කියන එක සම්පූර්ණයෙන් පැහැදිලි කරන්න. අපේ Zoom session වලට සම්බන්ධ වෙන්න මම යටින් දාන්නම් අපේ WhatsApp channel එකට link එක. එතකොට WhatsApp channel එකට එන්න ආවම අපිට Zoom session වලට යන්න පුළුවන්. එතකොට මේ අනිත් අර ජදාම් වෙටිං ඒජන්ට් වගේම මේ සල්ෆර් මිශ්‍රණය හදාගන්න එක කාට හරි ගැටලුවක් තියෙනවා නම් එන්න අපේ Euphora marketplace එක තියෙනවා. ඒකේ අපි cost price එකට දෙනවා. ලාභයක් ගන්න නෑ. මොකද ස්පේෂල් ටෝකන් එක මේක ස්පොන්සර් කරන්නේ ස්පේෂල් ටෝකන් එක පෙනී හිටිනවා මේ ලෝකයේ ස්වභාවික ගොවිතැන වෙනුවෙන්. ඒ ලෝකේ පළවෙනි ක්‍රිප්ටෝ ටෝකන් එක ස්වභාවික කාබනික ගොවිතැන වෙනුවෙන් පෙනී හිටින. ඉතින් ඒ ප්‍රතිඵලයක් විදිහට මේවා කොස්ට් ප්‍රයිස් එකට තමයි ඕන කෙනෙකුට ගන්න පුළුවන්. අපේ සුපර් මාකට් ප්ලේස් එකෙන්. ඔයාලට පුළුවන් නම් හදාගන්න. ඒ හදාගන්න ඕන කරන සහයෝගයත් අපි දෙන්නවා. ඒතර මේකට හදාගන්නවා රෙඩ් ක්ලේ පවුඩර් අනම්මනම් ඔක්කොම Euphora මාකට් ප්ලේස් එකට ගියාම මාකට් ප්ලේස් එකේ තියෙනවා ජදාම් ස්ටෝර් එකක්. Euphora මාකට් ප්ලේස් එක කියන්නේ ඕගොල්ලෝ අපි ඕන කෙනෙකුට සම්පූර්ණයෙන් නොමිලේ ඕනම දෙයක් විකුණන්න ගන්න තියෙන තැනක්. මල්ටි වෙන්ඩර් මාකට් ප්ලේස් එකක්. ටෝටලි ෆ්‍රී. රුපියලක්වත් යන්නේ නැහැ. මේක ස්පේෂල් ටෝකන් එකෙන් තමයි දීලා තියෙන්නේ. ඉතින් ඒකත් තව වෙන ව්‍යාපාරයක් තියෙන දෙයක් වුණත් විකුණ ගන්න ඕන දෙයකට ඒක පාවිච්චි කරන්න පුළුවන් Euphora මාකට් ප්ලේස් එක. ඒකත් අපි මේ කරමු. මොකද ගොවියන්ට තමුන්ගේ දේව නිෂ්පාදන විකුණ ගන්න එහෙමත් හොඳ ප්ලැට්ෆෝම් එකක් වෙයි ඒක ඉස්සරහදී. එතකොට මේ ජදාම් මේ මිශ්‍රණ එහෙමත් මේ හදන ඒවා JWA JS. එතකොට JWA JS හදාගන්න ඕන කරන දේවල් ඒ හැම දෙයක්ම රෙඩ් ක්ලේ මං හිතන්නේ ලංකාවේ ගොඩක් වෙයි මං දැක්කා මේ ජදාම් සල්ෆර් හදනවා. ඒකෙදි ඒගොල්ලන්ට මං හිතන්නේ ඔය රෙඩ් ක්ලේ පවුඩර්, වෝල්කැනික් පවුඩර් එහෙම මං හිතන්නේ නැතිව ඇති. මොකද මේ ඒ රෙඩ් ක්ලේ පවුඩර් එහෙම නැතුව මේ ජදාම් සල්ෆර් එකේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. මොකද ඒකත් එක්ක අර ස්ටිකිනස් එක සහ ඒ කියන්නේ ඕක වෙන්නේ අර මේ දිලීර වහන එක තමා කරන්නේ. වහන එකත් එක්ක දිලීර හුස්ම ගන්නවානේ. ඒ හුස්ම ගැනීමේ හැකියාව නැති කරලා ඒ වගේ එකක් තියෙන. ඉතින් ඒකට මේක පැතිරෙන්න ඕන නිකන් ස්ටිකි ඒ වගේ වැඩක් තියෙනවා. ඉතින් ඒ ටික කරන්නේ ඔය රෙඩ් ක්ලේ පවුඩර් එකෙන්. ඒ අරුණාම මේවා තියෙනවා ශුද්‍ර මූලද්‍රව්‍ය. අපිට ওই ශුද්‍ර මූලද්‍රව්‍ය ඔය කැල්සියම් මරේ මේ පිටින් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේවත් එක්ක ඒ ශාක වලට හම්බ වෙනවා. හොඳම උදාහරණයක් තමයි ඔයගොල්ලෝ ලුණු බලන්න. ඔයගොල්ලෝ ගිහලා ඉන්ටර්නෙට් එකේ ගහලා බලන්න සී සෝල්ට් වල මොනවද තියෙන මූලද්‍රව්‍ය කියලා. ඒ විතරක් නෙමෙයි වෝල්කැනික් සොයිල් වල තියෙනවා. රෙඩ් ක්ලේ වල තියෙනවා. ශුද්‍ර මූලද්‍රව්‍ය අති විශාල ප්‍රමාණයක් මේවා තියෙනවා. ඒ සියල්ලත් මේකෙදි හම්බ වෙනවා. ඉතින් මේක මාර ක්‍රමවේදයක් යැන්සැන්සු අඳුන්ලා දුන්නේ කොරියානු ජාතික. අනිත් එක එයා සම්පූර්ණයෙන් නොමිලේ. එයා මේක මේ එයාගේ නිෂ්පාදන ඕන කෙනෙකුට හදාගන්න නිදහසේ දීලා තියෙනවා. කිසිම දෙයක් නැහැ. ඉතින් මාර වැඩක් නෑ. එයා සම්පූර්ණ නිදහස දීලා තිනවා. මේවා ඕන කෙනෙක් ඒ ගොවියෝ වෙනුවෙන් තමයි මේක දුන්නේ. ගොවියන්ට මේ වැඩේ කරගෙන ගොවිතැන ගොඩ දාගන්න සමාගම් වල වහලෙක් නොවී යන්න තමයි දුන්නේ. අපි මේ විදිහට අපි හදමු ජදාම් සල්ෆර් මිශ්‍රණය. හදලා අපි ඉස්සරහට පාවිච්චි කරන්න මේ කොහොමද රේෂෝස් මේ ඔක්කොම අපේ අර ඉස්සෙල්ලා කිව්වා වගේම යන්න අපේ මම මේකේ පළවෙනි කමෙන්ට් එකේ දාන්නම් අපේ WhatsApp ගෲප් එකට. ඒකට එන්න. අවම අපේ හැමදාම තියෙන Zoom session වලට ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතකොට අපි ඔක්කොම දැන් කතා කරා ජදාම් ක්‍රමවේදයේ තියෙන අපිට හදාගන්න තියෙන සොලියුෂන්ස් ඔක්කොම පෝර පස්සා කසා ගැනීමේ දියර කෘමිනාශක දිලීරනාශක ඔක්කොම කතා කරා. ඒතකොට මේකේද හර්බල් සොලියුෂන් කියලා එකක් පාවිච්චි කරනවා. හර්බල් සොලියුෂන් කියන්නේ හරි සරල කතාවක්. අර අපේ ඉස්සර හෙළවෙදකමේ අර කසාය ගත්තේ අර ගස්වල තියෙන කොළ පොතු වල තියෙන ජූස් අරගෙන ඒක කසාය විදිහට පාවිච්චි කරේ. අන්න ඒ වගේම මේ තියෙන අපේ මේ ගස්වල කොළ පොතු තම්බලා හදාගන්න දියරයක් තමයි ජදාම් හර්බල් සොලියුෂන් කියලා කියන්නේ. ඒක හරි සරල කතාවක්. මම ඊට පස්සේ ඒක පැහැදිලි කරන්නම්. මේ වීඩියෝ එකෙන් පස්සේ ඊළඟ වීඩියෝ එකේ ඊට පස්සේ අපිට ඒ හදාගන්න මිශ්‍රණ හදාගන්න විදිය සම්පූර්ණ කතන්දරය ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ ප්‍රායෝගිකව මහ පොළොවේ අපි ඔක්කොම එකතු වෙලා එක අම්මගේ දරුවෝ වගේ
මෙන්න මේ ක්‍රමවේදය පාවිච්චි කරලා බලමු මොකක්ද මේ කියලා ක්‍රමානුකූලව අපි ඉස්සරහට යන් මේ වැටිලා ඉන්න වසවිස උගුලෙන් බේරගන්න පුළුවන්ද කියලා උත්සාහයක් ගන්න.